දවස් කීපයක් වුණත් කල් තියාගෙන පාවිච්චියට ගන්න පුළුවන් විදිහට අල බැදුමක් තමයි උන්නාද ඔයාලත් එක්ක මම හදන්න ලෑස්ති වෙලා ඉන්නේ. අල බැදුමට අවශ්‍ය දේවල් එකින් එක පෙන්වන්න ගියොත් ඇත්තටම වීඩියෝ එකේ වෙලාව ගොඩක් වැඩි වෙන නිසා මම මේ ඔක්කොම දේවල් ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බැදුම හදාගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. සමහර වෙලාවට අලුත අම්බලක් ගන්නවා. හැබැයි අද මම අමු ආතාපලල තමයි මේ වගේ පුංචි කෑලි වලට කපලා අරගෙන තියෙන්නේ. ඊළඟට මම මේකට ලුණු ටිකක් ඒ වගේම කහ කුඩු ටිකකුත් දාලා හොඳට කලවම් කරගන්නවා. දැන් අපිට තියෙන්නේ මේක ගැඹුරු තෙලේ බැද ගන්න. මේක අඩු ගින්දරේ තමයි බැද ගන්න ඕනේ. මොකද අතාපලල අමුවෙන් තියෙන නිසා බැදෙන්න ටික වෙලාවක් යනවා. ඉතින් ගින්දර වැඩි කරගත්තොත් මේක වටේට විතරක් පිච්චෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අඩු ගින්දරේ වැඩි වෙලාවක් බැද ගන්න ඕනේ. මෙන්න මේ වගේ පාටට අල ටික බැදගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක තෙල් එකෙන් ඉවත් කරගන්න. ඉතුරු අල ටිකත් මම මේ ක්‍රමයටම බැද ගන්නවා. ඊළඟට හාල් මැස්සෝ ටිකත් හොඳට සෝදලා වතුර ඉවත් කරගෙන තමයි මම තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක ටිකක් කලින් සෝදලා වතුර බේරෙන්න තියන්න. ඒව හිම නැත්තම් ටිෂු එකකින් වතුර ටික ඉවත් කරගෙන තමයි හොඳට මේ විදිහට බැද ගන්න ඕනේ. එහෙම නැති වුණොත් සමහර වෙලාවට හාල් මැස්සෝ ටික පෙඟෙන්න පුළුවන්. ඊළඟට සුදු ලුණු ටිකත් මේ වගේ හොඳට ක්‍රිස්පි ගතියට එනකම් බැද ගන්න ඕනේ. මතක ඇතුව ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන මේ දේවල් ඔක්කොම බැද ගන්න. අපි අතාපලල අමුවෙන් ගන්න නිසා මෙන්න මේ ප්‍රමාණයට හොඳට අතින් පොඩි වෙන ප්‍රමාණයට අනිවාර්යයෙන්ම තැම්බෙනකන් අඩු ගින්දරේ බැද ගන්න. එක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. කලින් අල බැදගත්ත තෙල් එකෙන්ම ටිකක් මම මේ විදිහට බැදුම හදාගන්න භාජනයට දාගන්නවා. ඊළඟට ලුණු ටික බැද ගන්න තමයි තියෙන්නේ. ඉතින් ලුණු ගැඹුරු තෙලේ බදින්නේ නැහැ. මොකද ගැඹුරු තෙලේ බැද්දොත් ගොඩක් වෙලාවට මේක ක්‍රිස්පි ගතියට ආවහම කුඩු වෙන්න කැඩෙන්න බලන නිසා මම මේ ක්‍රමයට තමයි බැදගන්නේ. ඒ වගේම ලුණුත් මෙන්න මේ වගේ බොහොම පුංචි ප්‍රමාණයක් මම ලුණු එකට දාගන්නවා. අන්තිමට අපි තව ලුණු එකතු කරගන්න නිසා මේ වෙලාවේදී ලුණු ගොඩක් එකතු කරගන්න යන්නේ නැහැ. ලුණු ටික හොඳටම දුරු පාට වෙන්න අවශ්‍ය නැහැ. මොකද තව ටික වෙලාවක් අපි මේක ලිපේ තියාගන්නකොට අවශ්‍ය ප්‍රමාණයට ඉතුරු ටිකක් බැද ගන්න පුළුවන්. ඊළඟට දැන් මම උම්මලකඩ බොහොම බොඩි ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. මොකද අපි හාල් මැස්සොත් අරගෙන තියෙන නිසා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට උම්බලකඩ වැඩිපුර වුණත් අරගන්න පුළුවන්. මේ බැදුම රසවත් කරගන්න මම රටකජු ටිකකුත් අරගන්නවා. ඉතින් බැදපු රටකජු තමයි මම අරගෙන තියෙන්නේ. ඒ නිසා ගැඹුරු තෙලේ බැදගන්නේ නැහැ. ඉතින් මේක ටිකක් හරි පෙඟිච්ච ගතියක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ගැඹුරු තෙලේ විනාඩියක් විතර බැදලම මේකට එකතු කරගන්න මතක තියාගන්න. එහෙම නැති වුණොත් බැදුම හැදුවට පස්සේ රටකජු පෙඟුන ගතියක් එනවා. ඉතින් මේක හොඳට ක්‍රිස්පියට තියෙන නිසා මම මේ වෙලාවෙදිම එකතු කරගන්නවා. ඊළඟට කරපිංචා රම්පෙත් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඊළඟට කෑලි මිරිස් ඒ වගේම මිරිස් කුඩු ටිකත් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. ඒ වගේම තව කහ කුඩු ටිකක් එක්කම ලුණුත් දාගන්න. අල බැද ගන්න කොටත් ලුණු පාවිච්චි කරා. ඒ වගේම හාල් මැස්සොත් අරගෙන තියෙන නිසා ලුණු වැඩි කරගන්න එපා. දැන් අඩුම ගින්දරේ මේක තව පොඩි වෙලාවක් මේ විදිහට හොඳට බැද ගන්න ඕනේ. දැන් ඔන්න ඔක්කොම දේවල් අවශ්‍ය ගානට හොඳට බැදලා තියෙන්නේ. ලස්සන පාටට තියෙනවා ඔයාලට පේනවා ඇති. දැන් අපිට තියෙන්නේ කලින් බැදගත්ත අල හාල් මැස්ස සුදු ලුණු ටිකත් මේකට කලවම් කරගන්න විතරයි. ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇති දැක්කහම කන්න ආස හිතෙන විදිහේ ලස්සන රසවත් බැදුමක් තමයි අපි අද හදාගත්තේ. වගේ අල බැදුමක් අපිට දවස් කීපයක් වුණත් තියාගෙන පාවිච්චියට ගන්න පුළුවන්. හැබැයි මතක ඇතුව මුලන් වදින්නේ නැති විදිහට හොඳට පියන වහන්න පුළුවන් භාජනයක් පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට ඕනෙම විශේෂ අවස්ථාවකට ඕනෙම බතකට ගැලපෙන විදිහට මේ විදිහට අල බැදුමක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලලා අනිවාර්යෙන්ම ඔයාලගේ වටිනා අදහස් කමෙන්ට් එකකින් සඳහන් කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ඉතින් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් ඉක්මනින්ම මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.